ඔබ ගත්ත ස්වීට් ටිකට් වලින් පින්වතුනි පළවෙනි තෑග්ග තාම ඇදිලා නැහැ නේද ඔබට? එහෙනම් පළවෙනි තෑග්ග කියන එක හැමදාම අවුරුදු 50ක් යනකම් ඔබට ඇදෙන්න. ඕක වෙන්න පුළුවන් දෙයක්ද ලේසියෙන්? වෙන්න බෑ කියන්න බෑ. වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන සම්භාවිතාව බිඳුවට කිට්ටුයි නේද? ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඕක තේරෙනවනේ පින්වතුනි. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආයි ඔබට ලැබෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ වැඩක් නං. ලේසි වැඩක්ද මේ කරගත්තේ ඔබ? ඔබට දැන් අවුරුදු 20යි නම් ඔබ අවුරුදු 20ක්ම ඇයි ඔය නාස්ති කරගත්තේ? එහෙනම් අවුරුදු 50 කෙනා ගැන මොන කතාවද? ඔබ වාසනාවන්තයි කියලා කිව්වේ ඒකයි පින්වතුනි. ඔබ තාම මලේ නැති නිසා ඔය හිටපු විදිහට මලන ආච්චිගේ දිහාම තමයි යන්න වෙන්නේ. ආතගේ දිහාම තමයි යන්න වෙන්නේ. වැඩි ඈතක නෙමෙයි. ගෙටම අල්ලලා තියෙන අසූචි වලේ ඉඳගෙන අසූචි කන්න වෙන්නේ තලු මරමර. ඔබගේ ජීවිතවලට ඔය දැත්ති උදා කරගන්න එපා. තථාගතයන් වහන්සේගේ දහම මේ ලෝකේ තියෙනවා පින්වතුනි. මේ උත්තරීතර යතිවරයන් වහන්සේලා ඒ දහම රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න හැම කෙනාම සතර අපායේ දොරටු වහගන්න ලේසි වැඩක් නෙමෙයි මේ. සතර අපාය කියලා කියන්නේ ලේසි පහසු තැනක් නෙමෙයි පින්වතුනි. අපායවල් කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන්. මම මෙහෙම කියද්දි විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්යෙක් නොවන කෙනෙක් හිතන්න පුළුවන්. අන්නේ අපායවල මොන බොරු කතාවද? පින්වතුනි මමත් ගොඩාක් ඈත